ඔයාලා දැන් මේ එකතු වෙලා ඉන්නේ ත්‍රිකෝණ පාඩම පිළිබඳව ඉගෙන ගන්නයි. ඔයාලට ත්‍රිකෝණ පාඩම කොටස් දෙකකින් ඉගෙන ගන්න ලැබෙනවා. එහි පළවෙනි කොටස තමයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ. මුලින්ම අපි පාඩම ආරම්භ කරන්න කලින් මේ පාඩමේදී ඉගෙන ගන්න ලැබෙන මූලික સિદ્ધාන්ත පිළිබඳව හඳුනාගෙන ඉමු. මේ ඇති මූලික ප්‍රතිඵල 1 2 3 4 සහ 5 මත ක්ලික් කළොත් ඒ මොනවද කියලා නික් ඔයාලට පැහැදිලි කරයි. පළමුවන්නේදී ඔයාලට එදිනෙදා ජීවිතයේ කටයුතු වලදී අවශ්‍ය නිගමනවලට එළඹෙන්න සරල රේඛීය තල රූප ආශ්‍රිත ජ්‍යාමිතික සංකල්ප යොදා ගන්න ආකාරය පිළිබඳ සොයා බලන්න පුළුවන්කම ලැබෙනවා. දෙවැන්න විදිහට ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය සහ අභ්‍යන්තර සම්මුඛ කෝණ අතර සම්බන්ධතා පිළිබඳ ඉගෙන ගන්න ලැබෙනවා. තුන්වෙන්නේදී ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ යන ප්‍රමේය විධිමත්ව සාධනය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ලැබෙනවා. හතරවෙන්නේදී ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ යන ප්‍රමේය භාවිතයෙන් අනුමේයයන් සාධනය කරන ආකාරය ඉගෙන ගන්න ලැබෙනවා. ඒ වගේම පස්වැන්න විදිහට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව විධිමත් ආකාරයෙන් හොයන ආකාරය ඉගෙන ගන්න ලැබෙනවා. ඔයාලට මේ පාඩමේදී මෙහි දැක්වෙන පාරිභාෂික වචන හඳුනා ගන්නත් පුළුවන්. ඒවායේ ඉංග්‍රීසි වචනත් සමග දැන් ඔයාලට පාඩම පටන් ගන්න කලින් මේ වීඩියෝ නරඹලෙමු. කොහොමද යාළුවා? මේකේ තියෙන්නේ ගණිතයේදී හමු වෙන හැඩතල කීපයක්. ඔයාට පුළුවන් නම් පැති 3ක් සහිත හැඩතලයක් හොයලා පෙන්නන්න. මට පුළුවන්. මම හොයාගත්තා. මේ තියෙන්නේ මේ හැඩතලය හදාගෙන තියන්නේ කොහොමද? මෙන්න මේ විදිහට දාර 3ක් යොදාගෙන තමයි මේ හැඩතලය හදාගෙන තියෙන්නේ. අපි දැන් මේ හැඩතලේ නම එයාගෙන්ම අහලා බලමු නේද? මාව හැමෝම හඳුන්වන්නේ ත්‍රිකෝණය කියන නමින්. ඔයාලා දැකපු රූප රාමු තුලින් පැහැදිලි වෙන්න ඇති ත්‍රිකෝණයක හැඩය මොන වගේද කියලා. දැන් මම ඔයාලට තව දුරටත් ත්‍රිකෝණය පිළිබඳව පැහැදිලි කරලා දෙන්නම්. අපිට මෙන්න මේ විදිහට පාද 3ක් සම්බන්ධ වෙලා හැදෙන කෝණ 3 ගානේ තියෙන බහුවශ්‍රයක් ත්‍රිකෝණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔයාලට මතක ඇතිනේ අපි අංග සාම්‍ය පාඩමේදීත් ත්‍රිකෝණ ගැන හුඟක් හොඳ අවබෝධයක් ලබා ගත්තා. ඒ නිසාම නික්ට පුළුවන් වේවි අපේ යාළුවන්ට ත්‍රිකෝණයක කෝණ ගැන පොඩි හැඳින්වීමක් සිද්ධ කරන්න. ඒක හරි සුළු දෙයක් නේ. මම පැහැදිලි කරන්නම්. පාද 3ක් එකතු වෙලා හැදෙන සංවෘත රූපයක් නිසා ත්‍රිකෝණයක් නිර්මාණය වෙනවා. ත්‍රිකෝණයේ ඇතුලේ තියෙන කෝණ 3 අපි අභ්‍යන්තර කෝණ විදිහට හඳුන්වනවා. මේ ත්‍රිකෝණය දිහා බලන්න. මෙහි ABC කියන්නේ ත්‍රිකෝණයේ ශීර්ෂ වෙනවා. මේ රූපයේ නිල් පාටින් ලකුණු කරලා තියෙන ABC, BCA, CAB කියන කෝණ තුනම ඇතුළත පිහිටලා තියෙන නිසා ඒවා අභ්‍යන්තර කෝණ විදිහට හඳුන්වන්න පුළුවන්. ත්‍රිකෝණයක පාද 3 ත්‍රිකෝණයෙන් ඉවතට දික් කළාම ලැබෙන කෝණ 3 තමයි බාහිර කෝණ වෙන්නේ. මේ රූපයේ පෙන්නලා තියෙන විදිහට AB පාදය E වෙනකන් දික් කරලාම ලැබෙන CBE කෝණයත් BC පාදය F වෙනකන් දික් කළාම ලැබෙන ACF කෝණයත් CA පාදය D වෙනතෙක් දික් කළාම ලැබෙන BAD කෝණයත් බාහිර කෝණ විදිහට නම් කරන්න පුළුවන්. අභ්‍යන්තර කෝණයක් කියන්නේ මොකද්ද? බාහිර කෝණයක් කියන්නේ මොකද්ද කියන කාරණාව වගේම බාහිර කෝණ නිර්මාණය වෙන්නේ කොහොමද කියලත් නික් ඔයාලට හොඳට පැහැදිලි කළා.